හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න මං අද ලස්සන ලොග් එකක් අරන් ආවා. අපි ගියානේ තායිලන්ඩ් ටුවර් එකක්. මං චූටි කාලේ ඉඳන් ඩ්‍රීම් කරපු දෙයක් තමයි හොඳට ඉගෙනගෙන ලොකු වෙලා ජොබ් එකක් කරලා රටවල් වල ඇවිදින්න යන එක. ඔන්න මං දැන් ලොකු වෙලා. ඉතින් මමයි මගේ යාළුවෝ දෙන්නයි තායිලන්ඩ් යන ප්ලෑන් කරා. ඒක වීසා ෆී රටක් හින්දා ඩොකියුමන්ට්ස් ගැන එච්චර ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකයි අපි ඒ රටම තෝරගත්තේ. අපි තායිලන්ඩ් ගියේ කොහෙද මොනවද කරේ කියලා මං ඉස්සරහට යන වීඩියෝස් වලින් ගේන්න. ඔයාලා දන්නවනේ මගේ channel එකේ මං ගොඩක් ඔයාලට ගේන්නේ no matter what always try to be positive and be happy videos කියලා. ඉතින් මං ඔයාලට කියන්නම් මං කොහොමද manifestation කරලා තායිලන්ඩ් ගියේ කියලා. First of all මේ tour එක අපි 2024 ඉඳන් යන්න try කරපු එකක්. මුලින් අපි මැලේසියා යන තමයි plan කරේ. හැබැයි මට පර්මනන්ට් ජොබ් එකක් තාම නැහැනේ. ඉතින් බැංක් ස්ටේට්මන්ට් ගන්න ගියාම ඒක කරදරයි. පස්සේ අපි ඩිසයිඩ් කරා තායිලන්ඩ් යන්න. ඒක වීසා ෆ්‍රී නේ. එතකොට ඔය බැංක් ස්ටේට්මන්ට් අරව මේව එකට ඕන වෙන්නේ නැහැ. මුලින්ම අපි ඒජන්සි එකකින් නැතිව අපිට තනියම ප්ලෑන් කරගන්න තමයි අපි try කළේ. එතකොට ටිකක් අර ඒජන්සි එකට යන cost එක අඩු වෙනවා කියලා තමයි අපි හිතුවේ. ඒ වගේම ඔය අපිට ඕන හොටෙල් එකක්, අපිට ඕන ෆ්ලයිට් එක, ඊට පස්සේ අපිට ඕන මීල්ස් ඒවා අපිට ඕන විදිහට arrange කරගන්න පුළුවන් නේ. ඒක හින්දා අපිම තනියෙන් try කරා එක එක වීඩියෝස් බලලා TikTok බලලා ChatGPT එකෙන් support එකක් අරගෙන අපිට යන්නම ඕන තැන් බලලා long weekends dates අරගෙන මේ tour එක අපිම plan කරා. මට මතක විදියට එතකොට shopping වලටත් එක 2 lakhs වගේ budget එකක් තමයි අපිට ආවේ. පස්සේ ඉතින් අපි ෆස්ට් ටයිම් නේ වෙන රටකට travel කරන්නේ. ඒක හින්දා safety එකයි අපේ stress එකයි ගැන හිතලා අපි ඒජන්සි එකකින් යමු කියලා තීරණය කරා. ඉතින් අපි හොයලා FB එකේ Instagram එකේ හැමතැනින්ම හොයලා අඩුම බජට් එකකට අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න සිලෝන් සියම් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් තෝරගත්තා. අපි ඉතින් කලින්ම ප්ලෑන් කරලානේ තිබුණේ අපි තුන්දෙනාට මේක ගැලපෙන විදියට. ඉතින් අපිට ඕන ඒවයි එයාලගේ සජෙෂන් උයි එකතු කරලා අපිට බජට් ෆ්‍රෙන්ඩ්ලි ටුවර් එකක් අපිම ප්ලෑන් කරගත්තා. අපේ ටුවර් එකට ගාන උනේ 198ක් වගේ. ඉතින් මුලින්ම එයාලට ඒක කන්ෆර්ම් කරන්න 1 lakh ඇඩ්වාන්ස් පේමන්ට් එකක් අපිට කරන්න වෙනවා. ඉතින් මං කිව්වනේ ටුවර් ප්ලෑන් කරාට මම කර හිටියේ ජොබ් එකනොත් මං ටර්මිනේට් වෙලා තමයි හිටියේ. රිස්ක් එකක් තමයි මං දැන් අරන් තියෙන්නේ. ඒ වුණාට යාළුවෝ දෙන්නට දීපු වචනේ අයින් කරගන්නත් බෑ. මගේ හිතේ ආසාවත් එහෙමම. ඉතින් දැන් මොකද කරන්නේ? දෙසැම්බර් වල තමයි කලින් කරපු ජොබ් එකේ සැලරි එක ලැබුණේ. මං ඒකට මංගාව කලින් සේවින්ස් වලින් දාලා එකතු කරගෙන තිබුණු ඒවත් දාලා 1 lakh ඇඩ්වාන්ස් පේමන්ට් එක කොහොම හරි කරගත්තා. මේක උනේ දෙසැම්බර් වල. දැන් මාර්ච් වල අපේ ටුවර් එක තියෙන්නේ. දැන් ඇඩ්වාන්ස් පේමන්ට් කරාට ඉතුරු ලක්ෂයකුත් හොයාගන්න ඕන. ඊට පස්සේ නිකම්ම යන්නත් බෑන් රටකට අතට කීයක් හරි හොයාගන්නත් ඕනනේ. ඉතින් ඩොලර් 200කට 60000ක් විතර ඕන. මං ඒක හොයාගන්නත් ඕන. දැන් මම මාස 3කින් කොහොමද 1.60ක් 1.80ක් විතර හොයාගන්නේ? ඒ වුණාට මගේ ඩ්‍රීම් ටුවර් එකේ ආසාව නම් පොඩ්ඩක්වත් අතරියේ නෑ. මම හැමතිස්සෙම මැනිෆෙස්ටේෂන් කරා. මම ගොඩක් විශ්වාස කරා මට කොහොම හරි මේ සාරය ටික හොයාගන්න පුළුවන් වේවි. ඊට පස්සේ මම මාවම විශ්වාස කරා මට දැන් ඩිග්‍රියක් තියෙනවා, මට එක්ස්පීරියන්ස් තියෙනවා, මට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වේවි. මට මේ ගාන කොහොම හරි ස්ට්‍රෙස් ෆ්‍රී ලේසියෙම හොයාගන්න පුළුවන් වේවි. ඉතින් මගේ අනිත්‍යයක් තියෙනවනේ ඒවත් කරගන්න ඕනකොට මට මේ ගාන අර ෆික්ස් ගානක් විදියට හම්බෙලා හරියන්නේත් නැහැ. තව ඊට වඩා අතට කීයක් හරි එන්නත් ඕන. ඒ ඔක්කොම කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරා. ඊට පස්සේ මම ඕක අනාතරේ තමයි 2025 විෂන් බෝඩ් එකත් හැදුවේ. එතකොට මම මේ විෂකටත් මගේ ටුවර් එකේ ෆොටෝස් එහෙම ඇඩ් කරා. මම ඉතින් හරි ආසාවෙන් විශ්වාසයෙන් මේකට මම කොහොම හරි සල්ලි ලැබෙනවා මට සතුටින් පරිස්සමෙන් කොහොම හරි මේක යනවා කියලාම ස්ථිර අධිෂ්ඨානයෙන් හිටියා.
කොහොම හරි මේ වීඩියෝ එක බලනකොට ඔයාලට තේරෙනවනේ මම දැන් කොහොම හරි තායිලන්ත ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි තායිලන්ත වලටත් ඇවිල්ලා තමයි මේ වෙනකොට ඉන්නේ. දැන් අපිට ගෙනාපු ඩොලර්ස් ටික බාත් කරගන්නත් ඕනනේ. බාත් තමයි එහෙ මුදල් ඒකකය. ඉතින් බාත් වලින් තමයි ගනුදෙනු කරන්නේ. ඒක නිකන් අපේ රුපියලක් එහෙ බාත් 10ක් වගේ. නෑ සෝරි. අපේ රුපියල් 10ක් එහෙ බාත් එකක්. ඒ කියන්නේ අපි එහෙන් බාත් 100ක දෙයක් පර්චේස් කරොත් ඒක නිකන් අපේ රුපියල් 1000ක් වියදම් වෙනවා වගේ. එතකොට අපි ඒජන්සි එකකින් ගියපු හින්දා හරිම ස්මූත්ලි වැඩේ වුණා. ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහින් මෙයාලා මිස්ටර් අමා කියලා බෝඩ් එකක් ගහගෙන ඉන්නවා. දැන් එයාලා මට මිස්ටර් අමා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ අපිව පිකප් කරන්න ඩ්‍රයිවර් කෙනෙකුත් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි ඒජන්සි එකත් එක්ක ගෲප් එකක් හදලා තිබුණේ. ඒ ගෲප් එකට එයා හැමතිස්සෙම අප්ඩේට් දානවා. මේ වාහනේ ඉන්නේ. මෙන්න මේ වාහනේ නම්බර් එක. එතකොට අපිට සේෆ්ලි එක අරේන්ජ් වෙලා තමයි තියෙන්නේ. හැමතිස්සෙම මේ ඩ්‍රයිවර්ස්ලා අපේ ෆොටෝස් අරගෙන එයාලගේ ගෲප් එකකට හරි කාට හරි ඒක දාලා අප්ඩේට් කරනවා අපිව පිකප් කරා අපිව ඩ්‍රොප් කරා කියලා. ඊට පස්සේ මේ තමයි අපි ගියපු වාහනේ. එයා අපිට මාර සපෝට් එකක් දුන්නා. ඊට පස්සේ අපි සිම් එහෙම අරගෙන බැංකොක් වල නෙමෙයි අපි ෆස්ට් නයිට් හිටියේ පටාය වලට. අපි මේ පටාය වලට හයිවේ වල යන ගමන් තමයි හිටියේ. ඉතින් අර රෑනේ ෆ්ලයි කරේ අපිට මාරම මහන්සි. ඉතින් අර යනකම්ම අපි හොඳට නිදාගෙන තමයි ගියේ. ඉතින් ගිහිල්ලා පටාය වල හොටෙල් එකේ නවත්තනකොට තමයි අපිට S2 ඇරුණේ. ඉතින් මං ඊළඟ වීඩියෝ එකකින් කියන්නම්කෝ කොහොමද මං ඊතර සල්ලි ටික හොයාගත්තේ කියලා. ඒක එඩිට් කරලා අප්ලෝඩ් කරනකම් හොඳ ළමයි වගේ ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේක බල ඉන්නකෝ. බයි බයි. එහෙනම් මං ඉක්මනටම ගිහිල්ලා අනිත් වීඩියෝ එකත් එඩිට් කරලා අප්ලෝඩ් කරන් එන්න. Bye bye. Thanks for watching. Stay tuned.